සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. වෙල්කම් ටු මයි YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බත් එකේ ගෑ උණු තැන කන්න පුළුවන් රසම රස සම්බල් එකක් හදන විදිය. බලමුකෝ මේකට ඕන මොනවද කියලා. චිකන් ටිකක් පොඩිවට කපලා බෙද ගන්න. බිත්තර දෙකකුත් මේ විදියට ස්ක්‍රැම්බල් කරගන්න. අව ලොකු ලුණු ගෙඩියක් පොඩිවට කපා ගන්න. මිරිස් ටිකකුත් මේ විදියට පොඩිවට කපා ගන්න. දැන් භාජනයකට මුලින් කපාගත්ත ලුණු ටික එකතු කරගන්න. දැන් බදගත්ත චිකන් ටිකත් එකතු කරගන්න ඕනේ. චිකන් ටික ලුණු ගම්මිරිස් මිරිස් කුට් ටිකක් දාලා බෙද ගන්න ඕනේ. දැන් පොඩිවට කපාගත්ත අමු මිරිස් ටිකත් එකතු කරගන්න. බිත්තර ටිකත් එකතු කරගන්න. දැන් රස අනුව ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. මේ වෙලාවේදී කැලි මිරිස් ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. දැන් දෙහි ටිකකුත් දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මම මේකට පාවිච්චි කරේ ලෙමන්. ඔයාලට මේ වෙනුවට දෙහි පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක මේ විදිහට හැන්දෙන් කලවම් කරගන්න තමයි තියෙන්නේ. අතින් උනත් කලවම් කරගන්න පුළුවන්. හරිම රස සම්බල් එකක් තමයි මේ. බලන්නකෝ රස පාටයි නේද? ඇත්තටම බත් එක්ක කන්න වෙන මාළුවක් ඕනේ නැති තරම්. ඒ තරම් රසයි. එහෙනම් ඔයාලත් මේ රසම රස සම්බල් එක හදලා බලන්නකෝ. හදලා බලලා මටත් බලන්න කමෙන්ට් එකක් විදිහට ෆොටෝ එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ channel එකේ මේ වගේ තවත් වීඩියෝ තියෙනවා. ඒවත් ගිහින් බලන්න. මම description එකේ ටිකක් දාන්නම්. ඔයා මගේ මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා channel එකත් subscribe කරලා තව කෙනෙකුට බලන්න share පාරකුත් දාන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ආදරේ.